කාගිල්ස් කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ සුපර් මාකට්. හැබැයි සමහරුන්ට මතක් වෙන්න පුළුවන් බැංකුව. කාගිල්ස් බැංකුව. ඉතින් මේ කාගිල්ස් බැංකුවට දවස් කිහිපයකට කලින් පොඩි සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් මේ සයිබර් ප්‍රහාරයෙන් විශාල දත්ත ප්‍රමාණයක් ටෙරාබයිට් 2කට ආසන්න පාරිභෝගික දත්ත, එහෙම නැත්නම් confidential data, සුරක්ෂිතභාවයකින් තබාගත යුතු data විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට මුදැහැල්ලා තියෙනවා මේ සයිබර් අපරාධකරුවන් විසින්. එහෙම නැත්නම් මේ සයිබර් ප්‍රහාරය දියත් කරන ලද සයිබර් ක්‍රිමිනල්ස්ලා විසින්. ඉතින් මෙහිදී මේ පාරිභෝගික දත්ත ගත්තොත් පාස්පෝර්ට් data, එහෙම නැත්නම් ඊට පස්සේ ඩෙන්ටිටි කාඩ් ෆොටෝ, පාස්පෝර්ට් වල උනත් ෆොටෝ, ඊට පස්සේ පාරිභෝගිකයන් වෙතින් ලබා දීපු ලියුම් වගේ දේවල් වල ඉමේජස්, ඊට පස්සේ ඒ වගේ ඉතාමත් සංවේදීභාවයකින් තුරුව ආරක්ෂා කළ යුතු දත්ත විශාල ප්‍රමාණයක් මේ සයිබර් අපරාධකරුවන් විසින් සොරකම් කරගෙන තිබෙනවා. විතරක් නෙවෙයි ඩාර්ක් වෙබ් එකට මුදැහැල්ලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ලබා ගන්න හැකි වෙන්න. ඉතින් මෙහිදී මේගොල්ලෝ මුදැහැල්ලා තියෙන ටෙරාබයිට් 2කට ආසන්න දත්ත ප්‍රමාණයක් වුණාට අපි දන්නේ නැහැ ඊට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් මේ පරිගණක වලින් මේගොල්ලෝ සොරකම් කළාද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ සිදුවීම සිදුවලා තියෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මම ප්‍රථමයෙන්ම කියන්නම් මොකද්ද මේ සයිබර් ඇටැක් එකක් කියන්නේ, කොහොමද මේ සයිබර් සිකියුරිටි කියන එක අපි හඳුන්වන්නේ කියලා. අපි ගත්තොත් ඕනෑම දත්ත පද්ධතියක්, එහෙම නැත්නම් ඕනෑම පරිගණක පද්ධතියක මේ ආරක්ෂාව නිර්ණය කිරීමේදී අපි ප්‍රධාන කරුණු තුනක් සලකා බලනවා. අපි ඒකට සරලව කියන CIA triad කියලා කියනවා. CIA කියන්නේ confidentiality, දත්තවල තියෙන සුරක්ෂිතභාවය, දත්ත කොහොමද දත්ත ආරක්ෂා වෙලා තියෙනවද කියන එක. ඊට පස්සේ integrity කියන්නේ දත්තවල තියෙන නිර්වද්‍යභාවය, දත්ත වෙනස් වෙලාද කවුරු පුද්ගලයෙක් විසින් වෙනස් කරාද කියන එක integrity. ඊපස්සේ availability කියන්නේ මේ දත්ත අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය වෙලාවට ලබා ගැනීමට ඇති හැකියාව. ඉතින් මේ තුනෙන් එකක් හරි, මේ confidentiality හෝ integrity හෝ availability හෝ මේ තුනෙන් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බිඳ වැටෙනවා නම් අන්න අපි සරලව කියනවා සයිබර් ප්‍රහාරයක් කියලා. එහෙම නැත්නම් සයිබර් ඇටැක් එකක් කියලා කියනවා. ඉතින් දැන් මේ සිදුවීමේදී ගත්තොත් confidentiality කියන එක පැහැදිලිවම, එහෙම නැත්නම් දත්තවල තියෙන සුරක්ෂිතභාවය කියන එක පැහැදිලිවම බිඳ වැටලා තියෙනවා. බැංකුවේ විසින් අසමත් වෙලා තියෙනවා මේ පාරිභෝගික දත්ත සුරක්ෂිත කරගන්න. ඒ නිසා අපිට මේක හඳුනන්න පුළුවන් සයිබර් ඇටැක් එකක් කියලා. ඉතින් මේ සයිබර් ඇටැක් එක වෙලා තියෙන්නේ ransomware කියන එක. ransomware කියන එක අපි සරලව ගත්තොත් හැමෝම දන්නවනේ වෛරස්, පරිගණක වෛරසස්, ෆෝන් වලටත් එන්න පුළුවන්. හැමෝම දන්නේ නැහැ පරිගණක වෛරසස්. මේ වෛරසස් කියන එකෙත් අපි හරි වචන ගත්තොත් malware වල එක ටයිප් එකක් තමයි වෛරස් කියලා කියන්නේ. ඒ වගේම malware වල තියෙන තවත් ටයිප් එකක්, තවත් වර්ගයක් තමයි ransomware කියලා කියන්නේ. ඉතින් මේ ransomware වලදී වෙන්නේ ransomware එකක් පරිගණකයට ඇතුළු වුණාන් පස්සේ ඒ පරිගණකයේ තියෙන දත්ත ලොක් කිරීමක්, එහෙම නැත්නම් encrypt කිරීමක් සිදු කරනවා. සිදු කළා ඒගොල්ලෝ ඒ දත්ත ආපහු හිමිකරුවන්ට ලබා ගැනීමට අවශ්‍ය කරන ransom එකක්, එහෙමත් නැත්නම් යම් කප්පම් මුදලක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඒකට ransom කියන්නේ කප්පම් මුදල. කප්පමක් ඉල්ලනවා ඒ දත්ත ආපහු අන්ලොක් කරන්න, එහෙම නැත්නම් ඩික්‍රිප්ට් කරන්න. ඉතින් ඒ මුදල ගෙව්වේ නැත්නම් පරිගණකයේ හිමිකරුවන්ට හැකියාවක් නැහැ ඒ දත්ත ඇක්සස් කරන්න. මොකද ඒගොල්ලෝ ඒ දත්ත ලොක් කරනවා, එහෙම නැත්නම් එන්ක්‍රිප්ට් කරගෙන තියෙන්නේ. ඊට අමතරව දැන් මේ සිදුවීමේදී අපිට දැනගන්න පුළුවන් මේ එන්ක්‍රිප්ට් කිරීමට අමතරව ඒගොල්ලෝ ඒ දත්ත සොරකම් කරනවා. ඒගොල්ලෝ දත්ත අප්ලෝඩ් කරගන්නවා ඒගොල්ලොන්ගේ සර්වර්ස් වලට. ඊට පස්සේ ඒක ඩිමාන්ඩ් කරලා ඒගොල්ලොන්ට ලොකු කප්පමක් ඉල්ලන්න පුළුවන්. ඉතින් මේ එවැනි සිදුවීමක් තමයි වෙලා තියෙන්නේ. හොරගම් කරපු දත්ත ඊට පස්සේ ඒගොල්ලෝ මුදාහැරලා තියෙනවා අන්තර්ජාලේ. මම දන්නේ නැහැ මේ බැංකු පරිපාලනයේ විසින් මුදල ගෙවීමක් සිදු කරාද කුමක්ද සිදුුනේ කියන එක. මේ අන්තර්ජාලයේ මට සොයාගන්න ලැබුණු මේ data set එක සහ අනිකුත් තොරතුරු මත පදනම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි ගත්තොත් මෙවැනි සිදුවීම් සිදුණු පළවෙනි අවස්ථාව නෙවෙයි මේ ලංකාවේ. අපි ගත්තොත් මීට කලිනුත් බැංකු වලට ලංකාවේ එහෙම නැත්නම් මූල්‍ය ආයතන වලට සයිබර් ප්‍රහාර දියත් වෙලා තියෙනවා. ඊට පස්සේ මූල්‍ය ආයතන වලට පමණක් නෙවෙයි මේ ransomware attack ඇවිල්ලා තියෙනවා ලංකාවේ ISP ලට. ISP කියන්නේ service providers ලට අපවස්ථාවන් තියෙනවා මෑත. දැන් මේ අවුරුදු කිහිපයකට කලින්. ඊට අමතරව මේ මෑත කාලීනව සිදු වුණා Payeer කියන payment gateway එකේ data breach එකක්. එහිදීත් මේ පාරිභෝගික දත්ත විශාල ප්‍රමාණයක්, ක්‍රෙඩිට් කාඩ් වල partial credit card information, address, phone number, නම, ඒ වගේ දේවල් විශාල ප්‍රමාණයක් ඒ Payeer
භාවිතා කර පාරිභෝගිකයන්ගේ දත්තත් අන්තර්ජාලයට මුදා හැරීමක් සිදු වුණා දැන් වසර කිහිපයකට කලින්. ඉතින් ලංකාවේ මේවා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තරම් නීති තවම ඇවිල්ලා නැහැ. දැන් අපි ගත්තොත් යුරෝපා සංගමය නැත්නම් යුරෝප් රීජන් එකේ තියෙන රටවල් වල මෙවැනි සිදුවීමක් වුණොත් ඒ යුරෝප් රීජන් එකේ වෙනම නීති තියෙනවා. දත්ත ආරක්ෂා කර ගැනීමට මූල්‍ය ආයතනයක් විතර නෙවෙයි හැම ආයතනයක්ම බැඳී සිටිනවා. ඉතින් මෙවැනි සිදුවීමක් එවැනි රටක සිදු වුණා නම් ඒකට වන්දියක් ලෙස මම හිතන්නේ යුරෝ මිලියන 20ක විතර හෝ ඊටත් වැඩි විශාල වන්දි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ දත්ත ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම නිසා. ඉතින් මේක පැහැදිලිවම මේක බැංකුවේ අතින් සිදු වුණු අත්වැරදීමක්. මේවැනි දේවල් ආරක්ෂා නොකර ගැනීම ඒ බැංකුව සතු වගකීමක්. මට මගේ ඉන්වෙස්ටිගේෂන් එකේදී මට දැනගන්න ලැබුණු විදිහට කෝ බැංකින් සිස්ටම් නැත්නම් CBS බැංකුවේ ප්‍රධාන මුදල් කාංගයට ඇතුල් වෙලා නැහැ. හැබැයි ඇතුල් වෙලා එම දත්ත අන්තර්ජාලයට මුදා හරියේ නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි අන්තර්ජාලයේ මට දැක ගන්න ලැබුණේ නැහැ. මෙහිදී සිදුලා තියෙන මේ රැන්සම්වෙයාර් එක කවුරු හරි ස්ටාෆ් එකේ කෙනෙක්ගේ පරිගණකයට අත්වාදීම ඇතුල් වෙන්නේ නැති ඊට පස්සේ අනිත් පරිගණක වලටත් යන මේ මැල්වෙයාර් මේ රැන්සම්වෙයාර්ස් වල තියෙන හැකියාව පරිගණක ජාලයක තියෙන එක් පරිගණකයට ආවෙන් පස්සේ ඒම පරිගණකයේ ඉඳන් එක්ක අනිත් පරිගණක වලට රෙප්ලිකේට් වෙන එහෙම නැත්නම් අනිත් පරිගණක වලටත් ඇටැක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට එක බ්‍රාන්ච් එකක එක කම්පියුටර් එකකට ආවොත් ඒ නෙට්වර්ක් එකේ තියෙන අනිත් කම්පියුටර්ස් ඔක්කොටමත් ඇටැක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එවැනි ඇටැක් කිරීමකින් තමයි මේ පරිගණක වල තිබුණු data එහෙම නැත්නම් අපේ downloads folder එකේ තියෙන data, desktop එකේ තිබුණු data, ඒ වගේ data විශාල ප්‍රමාණයක්. ඉතින් මේ data වල පාරිභෝගිකයන් විසින් ලබා දීපු උදාහරණයක් විදිහට අපි බැංකුවක ගිණුමක් විවෘත කරන්න ගියාම අපි ලබා දෙනවා අපේ identity card එක, passport එක, ලියුමක් ලියලා අපි ලබා දෙනවා. ඉතින් මේ ලබා දීපු දත්ත ඒ පරිගණක වල ස්ටෝර් වෙලා තියෙනවා. ඒගොල්ලෝ සේව් කරගෙන ඉඳලා තියෙනවා. ඒ දත්ත තමයි මේ හොරකම් කරගෙන තියෙන්නේ. ඉතින් මෙවැනි දත්ත ස්ටාෆ් එකේ මැෂින්ස් වල තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක CBS එකේ නැත්නම් කෝ බැංකින් සිස්ටම් එකේ බැංකුවේ ප්‍රධාන පද්ධතිය විතරයි තියෙන්න ඕන. මොකද මේ ඩෙන්ටි කාඩ් ෆොටෝ වගේ ස්ටාෆ් එකේ එම්ප්ලොයි කෙනෙක්ගේ මැෂින් එකේ තියෙන අවශ්‍යතාවයක් නැහැ. ඒ අපි තුමේ account එකක් ඕපන් කරා නම් අපි එම්ප්ලොයිට දුන්නා. එයා අවශ්‍ය දත්ත ටික CBS එකට අප්ලෝඩ් කරලා සේව් කරාන් පස්සේ යාගේ පරිගණකයෙන් මේවා ඉවත් වෙන්න ඕනේ. ඉතින් ලංකාවේ මේ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සයිබර් ඇක්ටිවිටීස් ගැන අවබෝධයක් නැතිකම. එහෙම නැත්නම් සයිබර් අවයානස් එකක් නැතිකම. ඉතින් යුරෝප් රීජන් එකේ නම් ඒ පැහැදිලිවම තියෙනවා මේ ලෝස් වල මේ වගේ දේවල් තියාගන්න බෑ. අදාළ කටයුත්තෙන් පස්සේ ඩිලීට් කරලා දාන්න ඕනේ. ඉතින් මේ ඩිලීට් කළා නැහැ විශාල ප්‍රමාණයක RTGS එහෙම නැත්නම් රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම් එකට අදාළ යම් data system එකට SEF system එකට අදාළ යම් data ඊට පස්සේ බැංක් වල statements, bank balances ඒ වගේ විශාල data ප්‍රමාණයක් මේගොල්ලෝ මේ staff එකේ employees ලගේ machine වල තියාගෙන ඉඳලා තියෙනවා. delete කරන්න නැතුව ඉතින් තිබුණු data තමයි leak කරලා තියෙන්නේ. ලංකාවේ දිගින් දිගටම මේ අපි දැන් මම කලින් PayHe එකෙත් මේ වගේ දෙයක් වුණා. payment card related දේවල් සහ payment financial institute සම්බන්ධ ආයතන වලට මේ වගේ දේවල් වුණාට අපි ගත්තොත් මහා බැංකුවෙන් හෝ එහෙම නැත්නම් IBSL එකෙන් හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් මේවට නීති ගෙනල්ලා නැහැ. ඉතින් නීති තිබ්බනම් මම දකින විදිහට මේ ලීක් වුණු data වලට ඒගොල්ලෝ වන්දියක් ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට අපි දැන් මගේ passport එක ලීක් කරනවා. දැන් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ලීක් වුණාම මොකද්ද හරි ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියන්නේ අපි සරල උදාහරණයක් ගත්තොත් මගේ passport එකේ ෆොටෝ එකක් තියෙනවා. දැන් කාට හරි පුළුවන් ඒ passport එකේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා SIM එකක් ගන්න. right? එහෙම නැත්නම් ඒ SIM එක අරගෙන ඒ SIM එක ඔස්සේ වෙනත් අපරාධ සිදු කරන්න. අපි හිතමු නැත්නම් මගේ අස්සන තියෙනවා. ඒ ලියුම් වල ඒ අස්සන කොපි කරලා ඉවරලා ඒ අස්සන ඔස්සේ තව දේවල් කරන්න පුළුවන්. අපි දැන් සමහර බැංකුවල පුළුවන් බැංකුවට යන්න නැතුව ඔන්ලයින් account එකක් හදාගන්න. සමහරට මේ දත්ත උපයෝගී කරගෙන ඔබේ නමින් account එකක් හදලා හදන්න පුළුවන්. අපි හිතමු Facebook හෝ එහෙම නැත්නම් වෙනත් බැංකුවක හෝ ඕනෑම තැනක මොකද ඔබේ අස්සන තියෙනවා, ඔබේ දොරටුර තියෙනවා, ඔබේ passport එකේ photos තියෙනවා, ඔබේ photos තියෙනවා. මේවා උපයෝගී කරගෙන වෙන වෙන අපරාධවලට ඔබ නොදැනීම ඔබ හවුල්කරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වැනි දේවල් වුණාම අපි හිතමු දැන් passport එක ලීක් වුණා නම් passport එක අලුත් කරන්න ඕනේ. හිතමු දැන් මගේ අතරම ගනුදෙනුවක් නැහැ මේ කියන අදාළ බැංකුවත් එක්ක. හැබැයි හිතමු දැන් මගේ passport එක ලීක් වුණා. එතකොට මට සිදු කරන්න වෙනවා මේ passport එකට අලුත් එකක් ගන්න. මොකද passport අලුත් ID එකක් එන්නේ. අර password එක invalid කරලා අලුත් එකක් ගන්න.
ඉතින් ඔබ දන්නවා ලංකාවේ තියෙන තත්ත්වෙත් එක પાස්පෝර්ට් එකක් ගන්න විශාල කාලයක් යනවා සහ විශාල මුදලක් යනවා රුපියල් 20000ක් විතර යනවා සහ මාස 3-4ක් ඉන්න වෙනවා. ඉතින් ඒ 3-4දී මට රට යන සිදුවන හානි. ඉතින් මේ සිදුවන හානි සියල්ලටම දැන් પાස්පෝර්ට් එක අලුතෙන් හදනවා නම් ඒ වියදම් ඔක්කොම බැංකුව විසින් දරී යුතුයි. මොකද මේක මා විසින් ලීක් කළා නෑනේ. බැංකුවට මම ලබා දුන්නේ බැංකුවට විතරයි. මේ බැංකුවට ඒ දත්ත ආරක්ෂා කරගන්න බැරි නම් ඒ සිදුවීමට අදාළව වන්දි මුදලක් ගෙවිය යුතුයි පාරිභෝගිකයන්ට. මම දන්නේ නැහැ ඉතින් මට ඒක නියෝග කරන්න බෑ. මම හිතන විදියට එවැනි දෙයක් සිදුවිය යුතුයි ලංකාවේ. එහෙම නැත්නම් තවදුරටත් මේවා දිගින් දිගටම බැංකු සහ අනිකුත් ආයතන වල සිදුවේ. ඉතින් මේක මේ මං කියු පළවෙනි අවස්ථාව නෙවෙයි. කලිනුත් සිදු වුණා. මේවට අරිහම නීති නැති නිසා මේ ආයතන විසින් ඒවා නොසලකා හරිනවා. ඉතින් සිදුවන ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ඒක කතා කරන්නේ නැහැ. ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඕනනම් අවශ්‍ය කෙනෙකුට පුළුවන් මේ නීති මේ පැත්තෙන් ගිහිල්ලා නඩු ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා වන්දියක් ඉල්ල ගන්න. ඉතින් ඒක ඒ අදාළ පුද්ගලයන් සතු කාරණාවක්. ඉතින් මේක මේ මම යම් එහෙම නැත්නම් මේ කාගිල් බැංකුවට හෝ වෙනත් ආයතනයකට මම ප්‍රහාරයක් එල්ල කරනවා නෙවෙයි. මම ඒගොල්ලොන්ගේ දේවල් කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කරන වීඩියෝ එකක් නෙවෙයි. මගේ මතය සයිබර් සිකියුරිටි එක්ස්පර්ට් කෙනෙක් විදියට මම මේ කියන්නේ. ඉතින් මෙවැනි දේවල් ලංකාවේ ඉදිරියටත් සිද්ධ නොවීමට වග බලාගත යුතු නිසා මේ සයිබර් ප්‍රහාර කියන එක ලෝකේ ඕනම තැනක වෙන්න පුළුවන්. ඒක හරි. හැබැයි එවැනි දෙයක් සිදු වුණොත් කුමක්ද ගන්න ක්‍රියාමාර්ගය? මොකද මේ මූල්‍යම හානි මේවා මම දන්න විදිහට බෑ මූල්‍ය ආයතන වගේ ඉන්ෂුරන්ස් කරලා දෙන්නේ. ඉතින් ඉන්ෂුරන්ස් කම්පැනි වලින් මේවා පිවිය යුතුයි. ඉතින් මූල්‍ය ආයතන තරක් නෙවෙයි ඕනෑම ආයතනයක් පාරිභෝගික දත්ත ඕනෑම දත්තයක් සේව් කරගෙන තියෙනවා නම් ඒ දත්ත ආරක්ෂා කළ යුතුයි. අපි මේකට කියන PII personally identifiable information. PII කියන ඒවා ලීක් වෙන්න බෑ සරලව. PII කියන ඒවා ලීක් වුණොත් යුරෝපයේ වගේ නම් යුරෝ මිලියන් 10ක් 20ක් විතර විශාල දඩයක් ගෙවන්න වෙනවා. ඉතින් ලංකාවෙත් මේ දත්ත ආරක්ෂා කර ගැනීමට අලුත් නීති ගේන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද දැන් ලෝකයේ අපරාධකරුවන් යන්නේ සයිබර්. එහෙම නැත්නම් අපිට මේ ඉස්සර වගේ බැංකුවට පිස්තෝල අරන් ගිහිල්ලා කැෂියර් එකේ තියෙන සල්ලි ටික හොරකම් කරගෙන එනවා තාම ලංකාවේ තිබුණාට ලෝකේ තියෙන අද එතන නෙවෙයි. අද ලෝකේ තියෙන සයිබර් අපරාධ. සයිබර් ක්‍රිමිනල්ස් තමයි ඉන්නේ. ඒගොල්ලෝ ඉන්න තැනක් හොයාගන්නත් බෑ. කවුද කියලා දන්නෙත් නෑ. ඒගොල්ලෝ ඔබේ සිස්ටම් එකට ඇතුල් වෙලා දත්ත හොරකම් කරනවා. ඉතින් මේ ඒවට අදාළ නීති ගේන්න ඕනේ. මේ දත්ත කොහොමද ආරක්ෂා කරගන්නේ පිළිබඳව අදාළ ආයතන දැනුවත් විය යුතුයි. දැන් මේ වගේ රැන්සම්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් වෙන්නේ ඇත්තටම ඒ ස්ටාෆ් එකේ හෝ යම් පුද්ගලයෙකුගේ තියෙන නොදැනුවත් භාවය නිසා. ඒක ඕනම කෙනෙක් අතේ වෙන්න පුළුවන්. ඒකට තමයි සයිබර් සිකියුරිටි අවයානස් කියලා තියෙනවා. දැන් අපිට මේ ස්ටාෆ් එකේ එම්ප්ලොයිස්ලට මේ වගේ අවයානස් එකක් දෙන්න මේ වගේ ඉවෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ රැන්සම්වෙයාර් එකක් නිකන් එන්නේ නැහැනේ. පරිගණකයට එක්කෝ බොහෝ වෙලාවට ඊමේල් එකක් විදියට එන්න පුළුවන්. පාරිභෝගිකයෙක් විදියට මේ වෙන ස්පෑම් මේල් එකක් විදියට ඒවල ඒකේ තියෙන යම් ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් වෙන්න පුළුවන්. ඉතින් මේවා හඳුනා ගැනීමට අදාළ අවශ්‍ය සයිබර් සිකියුරිටි අවයානස් එක ඒ ස්ටාෆ් එකට ලබා දී යුතුයි. ඒ වගේම සහ මේ software අපිට anti malware වගේ software තිබුණාද නැද්ද කියන දන්නේ නැහැ ඒ සිස්ටම් වල. ඒ වෙනි දේවල් සමාජයට හරියට config වෙලා හරියට update වෙලා තිබුණා නම් මේ වෙනි දේවල් ආරක්ෂා කරගන්න ඕන. මොකද මේ ඒ ප්‍රහාරයට යොදාගනු ransomware එක මේ අලුතෙන් ආපු එකක් නෙවෙයි. 2023 වසරේ ඉඳන් තියෙන එකක්. ඉතින් ඒක නිසා මේක හඳුනා ගැනීමේ හැකියාව යම් නවීන anti malware softwares වලට තියෙනවා. ඉතින් එවැනි ඒවා භාවිත කරන සමහර විට මෙවැනි දේවල් අපරාධ අවම කරගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. මේ data කියන එක මේ ලීක් වීම සරල දෙයක් නෙවෙයි. මේක පැහැදිලිවම විශාල වරදක්. මේ data වලින් කරන්න පුළුවන් දේවල් ගොඩාක් ලෝකේ තියෙනවා. ඉතින් ඔබේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න.